ජාකෝබ් 4. ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇතිවන්නේ කෙසේද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුල සටන් කරන තෘෂ්ණාවලින් නොවේද? ඔබ යමකට ආසාවන්නෝය. ඒත් එය ඔබට ලැබෙන්නේ නැත. ඒ නිසා ඔබ මිනි මරන්නට පෙළඹෙන්නේය. ඔබ ඊර්ෂ්‍යා කරන්නෝය. ඔබට තෘප්තියක් නැත. යාඥාවෙන් නොඉල්ලන නිසා ඔබ ආසාවන දේ ඔබට ලැබෙන්නේ නැත. ඔබ යාඥාවෙන් ඉල්ලුවත් වැරදි ලෙසද ආත්මාර්ථකාමී තෘප්තිය සඳහාද ඉල්ලන බැවින් එය නොලැබෙන්නේය. අවිශ්වාසී ජනයනි, ලෝකයේ සමග මිතුරුකම දෙවිඳුන් සමග සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින් කවරෙක්කුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම් ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේය. දෙවියන් වහන්සේ අප තුළ පිහිටුවා වදාළ අධ්‍යාත්මය උන්වහන්සේ දැඩි ආශාවකින් රකින්නසේකැයි ශුද්ධ ලියවිල්ලේ ඇති කීම නිෂ්ඵල කතාවකැයි ඔබ සිතන්නහුද? එහෙත් උන්වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත්ය. එබැවින් දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී යටහත් පහත් අයට කරුණාව දෙනසේකැයි ශුද්ධ ලියවිල්ල පවසයි. ඒ නිසා දෙවියන් වහන්සේට යටහත්ව සිටින්න, යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. දෙවියන් වහන්සේට ලංවන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ලංවනසේක. පව්කාරයනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න. දෙසිත් ඇත්තනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න. දුක්වන්න, ශෝකවන්න, හඬා වැළපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත් ඔබගේ ප්‍රීතිය දුකටත් හැරේවා. ස්වාමින් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනසේක. සහෝදරයනි, එකිනෙකාට විරුද්ධව ඕපාදූප නොතොඩන්න. සහෝදරයෙකුට විරුද්ධව ඕපාදූප කියන්නා නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා ව්‍යවස්ථාවට අපහාස කරන්නේය. ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේය. ඉදින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම් ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නොව එය විනිශ්චය කරන්නෙකි. ඇත්තේ එකම නීතිදායකයෙකි, එකම විනිශ්චයකාරයෙකි. ගලවන්නටද විනාශ කරන්නටද පුළුවන්කම ඇත්තේ උන්වහන්සේට පමණකි. එසේනම් ඔබේ අසල්වැසියා විනිශ්චය කිරීමට ඔබ කවරෙක්ද? අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවතී වෙළහෙළදාම් කොට ලාභ උපයා ගන්නෙමුයි කියන තැනැත්තෙනි, සවන් දෙන්න. හෙට කුමක් වේදයි ඔබ නොදන්නහුය. ඔබගේ ජීවිතය කුමක්ද? ඔබ මද වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක් වැන්න. එබැවින් ඔබ කිය යුත්තේ, ස්වාමීන් වහන්සේ කැමතිසේක් නම් අපි ජීවත් වී ඒ දෙය හෝ මේ දෙය හෝ කරන්නෙමු කියාය. ඒ දැන් ඔබ පුරසාරම් දොඩමින් පාරට්ටු කරගන්නෝය. එවැනි සියලු පුරසාරම් දෙඩීම් නපුරුය. එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම් ඔහු පව්කාරයෙකි.
සැමනාපුරේ සරණේ ඔබ හැරමා අන්කවරෙකු වෙත යන්නද සමිදේ ඔබමයි මා නිති පිළිසරණේ නැත කිසිදා කුරුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ දිරියයි නිබදේ මගේ දිවිපාද රකින්නේ ඔබ පමණකි ජේසුනේ දිව්‍ය පුරාව ආලෝකේ සැමනාපුරේ සරණේ දිව්‍ය පුරාව ආලෝකේ සැමනාපුරේ සරණේ සුමිකෙල් මන් ගලනා හෝරාවේ පිළිසඳරේ සතුටින් නැවති දිව්‍ය පුරා මට ආනන්දය වූ සැටිසී ගන්වා රැඳෙමි ඔබේ නිතු කැල් අතරේ මගේ දිවිපාල රකින්නේ ඔබ පමණකි ජේසුනේ දිව්‍ය පුරාව ආලෝකේ සැමනාපුරේ සරණේ දිව්‍ය පුරාව ආලෝකේ සැමනාපුරේ